හොල්ම් මගේ නාලිකාවට සදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝෙන් මම ඔබට පියවරුන් පියවර බයිනෑන්ස් ගෙනුමක් හදන්නේ කොහොමද කියලා පෙන්වන්නම්. පළමු පියවර බයිනෑන්ස් කාම යන්න සාගෙන ඔබන්න. මෙහි ඔබ විදිහත් තැපැල ලිපිනේලියා කන්ටිනියු ඔබන්න. මේ මහතේ ඔබ විදිහත් තැපැල එකට අංක 6 කතයි යවලා තියෙනවා. ඔබ පිටපත ලයිස්තුවට ගිහින් බයිනෑන්ස් වෙත නා විදිහත් තැපැල එක බලන්න. පිටපත ලයිස්තුවේ නැත්නම් අවසන් වන තැපැල ලයිස්තුවත් බලන්න. විදිහත් තැපැල එක විවෘත කර සකාරය කරන කතයි පිටපත් කරන්න. බයිනෑන්ස් වත් ආපහු ගිහිල්ලා මේ තැන එළවෙන්න. දැන් ඔබ මරුපාදයේ තිබෙන්නේ. ඔබ මරුපාදයේ ශක්තිමත් වෙන්න ඕන අවම අක්ෂර අටකී අංකයක් සහ ලෞකික අකුරක එක. පස්සේ කන්ටිනියු ඔබන්න. මේ says ඔබන්න. නැවතත් says ඔබන්න. පස්සේ රෙෆරල් අඩියට දැන් තීරේ දකින්න පුළුවන් කතය දුන්න. ඒක වීඩියෝ විස්තරයේ යටනුවත් පිටපත් කර ඇලවිය හැක. මේ කතය යොදාගත්තත් බයිනෑන්ස් තුලින් පස්සේ තවත් අගි ගන්න පුළුවන්. එහෙනම් next ඔබම. දැන් බයිනෑන්ස් ගෙනුම භාවිතා කරන්න ඔබ හොඳින්ම තහවුරු කරන්න ඕන. මේක වෙනට 5ක් විතර ගන්නවා සහ ඔබට අවශ්‍ය වන්නේ රජයේ නිකුත් කරන හඳුනුම්පතක් රියදුරු බලපත්‍රයක් හෝ පස්පොට් එකක්. පළමුව ඔබ රැඳී සිටින රට තේරෙන්න. කරුණාකර ශ්‍රී ලංකා තේරෙන්න මෙහි ජයපැන් තේරෙන්න එපා. මෙහිදී ඔබට හඳුනුම්පත් පස්පොට් හෝ රියදුරු බලපත්‍රය යොද ඔබ හොඳින්ම තහවුරු කරන්න තේරෙන්න පුළුවන්. ගොඩක් චින්ත කරන්න එපා හැම විකල්පයකටම කාර්යාවලිය එක ඔබට වඩාත් පහසු එක තේරෙන්න. මේ උදාහරණයට මම පස්පොට් තෝරලා කන්ටිනියු ඔබන්නම්. දැන් අපිට විකල්ප දෙකක් තියෙනවා. ඔබට ඔබ සනාථ කිරීම ලොප්පත් මේර යොදා අප්ලෝඩ් කරන්න පුළුවන් නැත්නම් දුරකථනයෙන් කරන්න පුළුවන්. මෙම දුරකථනය භාවිතා කරන්න කියලා උපදෙස් දෙන්නම් ඒක වගේවත් සහ පහසු නිසා. එහෙනම් ඔබ ජංගම දුරකථනය ගන්න කුමල යෙදෙම විවෘත කරේ කර කතේ ස්කෑන් කරන්න. පස්සේ open in Chrome කියන බෙත්තම ඔබන්න. මෙහි allow ඔබන්න. මෙහිදී ඔබට තරගත හැකි පස්පොටේ සම්පූර්ණ තොරතුරු පැටවේ රූපගත කිරීම හා එම තොරතුරු පැටවේ උඩගත කිරීම. මගේ දුරකථනයේ පස්පොට පෙන්තරේ දැනටමත් සුරක්ෂිත කරලා තියෙන නිසා මම පස්පොට තොරතුරු පැටවේ උඩගත කරන එක තේරෙනවා. පස්සේ upload ඔබලා එය upload කරන්න. පස්පොට තොරතුරු පැටවේ උඩගත කර continue ඔබන්න. ඊළඟ පියවර 11s check. පටන් ගන්න continue ඔබන්න. ඔබ මුහුණ චතුරස්‍රය තුල තිබී තීරයේ පෙන්වන පියවරන් අනුගමනය කරන්න. අවසානයේ ඔබ තොරතුරු තහවුරු කරන්න. සියලු විස්තර දෙවරක් පරීක්ෂා කරලා හැම දෙයක්ම හරිනම් පහළට ගොස් මහ ශූර ලංකාවේ ඔබ ගෙදර ලිපිනේ ඇතුළු කරන්න. ඊට පස්සේ continue ඔබන්න. ඒක ඉවර වෙනම් හොඳින්ම තහවුරු කිරීමේ කාර්යාවලිය අවසන්. බයිනෑන්ස් ඔබ ආයතන පරීක්ෂා කළම ඔබට විදිහත් තැපැලකින් තහවුරු කරන්න බව කියයි සහ බයිනෑන්ස් හෝ හැම විශේෂගම ඔබට භාවිතා කරන්න පුළුවන්. ඊළඟට මම ඔබට බයිනෑන්ස් යෙදෙම දුරකථනයට බැගින්න සහ ගෙනුමට ලාජන් වෙන්නේ කොහොමද කියලා පෙන්වන්නම්. ඒක ඉතින් සරලයි. එහෙනම් පටන් ගමු. ඔබ App Store එකට ගිහින් බයිනෑන්ස් සියලු දුරකථනයට බැගන්න. බැගිනීම ඉවර වුණම් open ඔබලා app එක විවෘත කරන්න. app එක ඔබගෙන් දැනුම් දීමේ අවසරය අහන විට ඒක ඔබ කැමැත්තට අවසර දිය හැකි නැත්නම් නැත. දැන් තීරයේ පාතාල තියෙන විකල්පය ඔබන්න. මෙතනදී login බෙත්තම පහලින් ඔබන්න මම ඔබට ඊතලකින් පෙන්වා තියෙනවා. පස්සේ ඔබ ලියාපදිංචියට භාවිතා කළ විදිහත් තැපැල ලිපිනේ දියන් next බෙත්තම ඔබන්න. ඊළඟට ඔබ මරුපදය දුන්න. දැන් බයිනෑන්ස් ඔබ විදිහත් තැපැල එකට තහවුරු කිරීම කතයි යවලා තියෙනවා. ඔබ විදිහත් තැපැල විවෘත කර තහවුරු කතයි පිටපත් කර ලබා දුන් බක්සයට ඇලවෙන්න. හිරබ් මේ මහතා ඔබ බයිනෑන්ස් යෙදීමට සාර්ථකව ලාජන් වෙලා. ඔබ ගෙනුම තහවුරු වුණද කියලා බලන්න check details ඔබන්න. මෙහෙම verified කියලා පෙන්වයි නම් ඔබ ගෙනුම සාර්ථකව තහවුරු කරලා කියනවා. මෙතනින් පටන් ගන්න ඔබට මුදල් තැන්පත් කර Bitcoin හෝ වෙනත් කෙරපිට මුදල් වෙළඳම් කරන්න පුළුවන්. එහෙනම් බලපො හැමෝටම සුළුතියි. මේ වීඩියෝ ඔබලට ආසාවෙන් බලන්න ලැබෙන කියලා මම හිතනවා. ඔබට ප්‍රශ්න තියෙනවා නම් පහළ කමෙන්ට් කොටුව ලියන්න. මම හැකි ඉක්මනට පිළිතුරු දෙනවා. එහෙනම් මේක කියලා බලපො හැමෝටම සුළුතියි. මිළඟට හම්බ වෙනකම් සනසිට ඉන්න ගොඩ බය.